Hello everyone, welcome back to my YouTube channel. අපි දැන් සූදානම් වෙනවා අපේ 3 4 5 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ වාක්‍ය ටික ලබා දෙන්න. දැන් පුතේ ඔබ අනිත් පොත. ඒ කියන්නේ වාක්‍ය සඳහා සූදානම් කරගත්ත පොත අරගෙන අපි වැඩේ පටන් ගමු. මෙන්න ඔබට තියෙනවා ඊටාම ශිෂ්‍යත්ව විභාගයට වටිනා වාක්‍ය ටිකක්. මේ ටික අධ්‍යයනය කරලා ඔබේ ලකුණු ටික ලබා ගන්න. අපි වාක්‍ය වලට ඉංග්‍රීසි වලින් කියනවා පුතේ sentences කියලා. මේ පොතට ඔබ නම දාගන්න sentences. sentences. දැන් අපි බලමු අපේ පළවෙනි වාක්‍ය. මේ වාක්‍යයත් අවුරුදු ගාණක් ආපස්සට අධ්‍යයනය කරලා ලබාගත් වාක්‍ය තියෙන්නේ. ඉතින් මේවා ඊටාම වටිනවා. first sentence. පළවෙනි වාක්‍ය මෙන්න මේ විදියට ඔබට ශිෂ්‍යත්ව විභාගයට අහන්න පුළුවන්. මේ තියෙන්නේ good. good. එතකොට ඔබගෙන් good කියලා ඇහුවොත් ඔබ සිංහල තේරුම ලියන්න ඕන හොඳයි. දැන් මේක අහන විදිහ ඔබ දන්නවා. ශිෂ්‍යත්ව විභාගයට දැන් ක්‍රම 3කට මේ ප්‍රශ්නේ ඉංග්‍රීසි වාක්‍ය අහනවා. එකක් තමයි සිංහල ඉංග්‍රීසි වාක්‍ය දීලා සිංහල වාක්‍යයත්, සිංහල වාක්‍ය දීලා ඉංග්‍රීසි වාක්‍යයත්, ඒ වගේම දැන් අලුතෙන් දෙනවා වචන ජම්බල් කරලා, ඒ කියන්නේ වචන මාරු කරලා අපිට meaningful sentence එකක් හදන්න. ඉතින් අපි ඉස්සරහට ලියාගෙන යනකොට ඔබට ඒ වගේ වාක්‍යයක් අපි දෙනවා. මේ ඇවිල්ලා තනි වචනේ වාක්‍ය. good හොඳයි. දෙවෙනි sentence එක අපි දෙමු. මේක තනි වචනයක්. wonderful. wonderful කියලා කියන්නේ පුදුම සහගතයි කියන තේරුම. wonderful පුදුම සහගතයි. wonderful පුදුම සහගතයි. තුන්වෙනි sentence එක third one run. දැන් මෙතන අපි ගන්නේ දුවනවා කියලා නෙමේ, දුවන්න. run දුවන්න. fourth one run දුවන්න. jump j u m p jump. jump කියන්නේ පනින්න. jump පනින්න. next one jump පනින්න. start. start. start කියනවා පටන් ගන්න. start පටන් ගන්න. number 6 stop. stop කියනවා නවතින්න. stop නවතින්න. number 7 stop නවතින්න. show. show පෙන්වන්න. show පෙන්වන්න. number 8 ඔන්න දැන් පුතේ තනි වචනේ මේ විදියට එන වාක්‍ය ටික අවසන් වෙනවා. අපි යමු දැන් වචන දෙකක් සහිත වාක්‍ය වලට. දැන් බලන්න number 8 please. please sit. දැන් මෙන්න මෙහෙම වාක්‍යයක් ඔබට දෙන්න. please කියන්නේ කරුණාකර. please sit කරුණාකර වාඩි වෙන්න. එතකොට අපි මේක ලියන්න ඕන කරුණාකර වාඩි වෙන්න. please sit. මේ තමයි ශිෂ්‍යත්ව විභාගයට ආපු සහ විශේෂයෙන් අපි එයි කියලා හිතෙන වාක්‍ය තමයි මේ දෙන්නේ. කරුණාකර වාඩි වෙන්න. please sit. කරුණාකර වාඩි වෙන්න please sit. number 9 අපිට කියනවා මේ විදියට. take. take care. take care ප්‍රවේශම් වෙන්න. take care කියන්නේ ඉංග්‍රීසි වලින් ප්‍රවේශම් වෙන්න. 9 වෙනි වාක්‍ය take care. number 10
thank you. මේ වගේ අපි වාක්‍ය ඔබට ගොඩක් ලබා දෙනවා. ඒ ලකුණු ටික අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. thank you. thank you. ඔබට ස්තුතියි. ඔබට ස්තුතියි. thank you. අන්න වාක්‍ය 10ක් තියෙනවා. අපි තව ඉස්සරහට යමු. number 11. excuse me. දැන් මෙන්න අර වචන අපි කලින් ලියාගත්තා මේ me කියන වචනේ තිබුණා. ඒතර me කියන්නේ දැන් ඔබ දන්නවා මට කියලා. excuse සමා වෙන්න. ඒතර වාක්‍යය හදන excuse me මට සමා වෙන්න. excuse me මට සමා වෙන්න. number 12. මේ ටික අපි එක පිළිවෙලටම දෙනවා. good morning. good morning. සුබ උදෑසනක් වේවා. good morning. සුබ උදෑසනක් වේවා. good afternoon. good afternoon. සුබ දහවලක් වේවා. good afternoon. සුබ දහවලක් වේවා. number 14. good evening. good evening කියනවා සුබ සන්ධ්‍යාවක් වේවා. good evening. වේවා. number 15. good night. good night. සුබ රාත්‍රියක් වේවා. සුබ රාත්‍රියක් වේවා. හරි. දැන් මේ විදිහට මේ තියෙන්නේ ශිෂ්‍යත්ව විභාගයට එන sentences ටික. දැන් ඔබ දන්නවා මේවා හැදෙන්නේ ඉංග්‍රීසි වාක්‍ය දීලා සිංහල තේරුම අහනවා. සිංහල වාක්‍ය දීලා ඉංග්‍රීසි වලින් ලියන්න කියන. ඒ වගේම තව මෙන්න මේ වගේ වචන 3ක් 4ක් සහිත වාක්‍ය එකතු කරගෙන ඒවා ජම්බල් කරලා ඔබට meaningful sentence එකක් හදන්න කියලා දෙනවා. ඉතින් මේ ටික දැන් ඔබ ලියාගෙන අපි ඊළඟට යමු. ඊළඟ වීඩියෝ එකේදී තවත් ඉස්සරහට ඊටාම වටිනා වාක්‍ය ටිකක් ඔබට ලබා දෙනවා. ඒ ශිෂ්‍යත්ව විභාගයට අදාළ ලකුණු ටික ඔබට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. goodbye.